అది మాట్లాడాల్సిందిగా మొదలైన ಟಿ20 ಯೂಟ್ಯೂಬ್ ಫೇಸ್ಬುಕ್ කරාටමයි ඒක වාගෙන ඉවරලා මම දිගටම එයාලගේ page එකේ බැලුවා කට්ටියගේ හින්දි ගොඩක් ඇත්තටම ආයතන හොඳයිද කියලා. පස්සේ ඒකේ නම්බර් එක අරගෙන මම සතුටුයි කියලා මිස් කෙනෙකුට කතා කරා. මිස් ඇත්තටම ගොඩක් දේවල් කිව්වා. කියලා එයාලගේ ඉන්ටර්විව් එකට එන්න කියලා මිස් කිව්වා. ඒ දවසට මම ගියා. ඉවරලා මට ඉස්සෙල්ලාම සතුටුයි මිස් කියනවා මෙන්න යුනිවර්සිටි කරනවා. මම කියලා යන කොස්ට් එක පිළිබඳව ගොඩක් විස්තර කරා. කරාට පස්සේ මට ටයිම් එකක් දුන්නා බුද්ධික සර්ට කතා කරන්න. පස්සේ බුද්ධික සර් මට ඇත්තටම පැය 3ක විතර ඉන්ටර්විව් එකක් තිබුණා මගේ. සර් මට පැහැදිලි කිරීමක් කරා කොහොමද ඩොකියුමන්ට් ටික හදාගන්න ඕනේ කියලා. මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ විදේශගත වෙලා. මට ඉන්නේ අයියා. මම මේ ඩොකියුමන්ට් ටික හදලා සාර්ථකව මේ අනිත් ආයතන වලට ඇත්තටම ගියාට කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඇත්තටම टी20 ලංකා ආයතනය ගොඩක් හොඳයි. සුහදශීලී සේවාවක් ලබා දුන්නා. එයාලට ඇත්තටම වෙලාව ගැටලුවක් නැහැ. හවස 8:04 එහෙම කියලා තිබුණේ නැහැ. ඇත්තටම උදේ දවල් රෑ බැලුවේ නැහැ. එයාලා ගොඩක් මහන්සිලා අපිට ඩොකියුමන්ට් හදන්න ඕන කොහොමද කියලා දුන්නා. ඒකම විශේෂයෙන් ස්තුති කරන්න ඕන තිවංක රත්න ජීවන මහත්තයාට. මොකද සර් පේන්න වැඩිය නැති වුණත් ඇත්තටම ලොකු සපෝට් එකක් අපිට තිබුණා. ඊගාවට බුද්ධික සර්ට ස්තුති කරනවා. සර් තමයි ඇත්තටම අපේ පස්සේ ඉන්න ගොඩක් වෙලාවට ඩොකියුමන්ට් මෙහෙම හදන්න කියලා සර් තමයි අපිට කියලා දුන්නේ. මොකද අනිත් ආයතන වලට වැඩිය මේ ආයතනේ බුද්ධික සර් අපේ පස්සෙන්ම ඉන්නේ. අපි යුනිවර්සිටි යන හැම අවස්ථාවකම සර් අපිත් එක්කම හිටියා. ඇත්තටම අපිත් එක්ක ගියා ගිහිලිවරලා ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න සර් අපිට ගොඩක් ශක්තියක් වුණා. ඔයාලට දකුණු කොරියාවට යන්න හිණක් තියනවා නම් ඇත්තටම टी20 ලංකා ආයතනයට එකතු වෙන්න. මොකද ඇත්තටම මේ ආයතනය හොඳයි. මගේ පොඩි කාලේ ඉඳලා හිණයක් තිබුණා. කොරියාවට යන්න මගේ හිණයි සබා වෙලා තියෙනවා. මට ඇත්තටම සතුටුයි. මම टी20 ලංකා ආයතනය ගොඩක් විශ්වාස කරලා තමයි මෙතෙන්ට ආවේ. මම කියන්න කැමති ඔයාලගේ හිණ සබා කරගන්න මම වගේම ඔයාලට එන टी20 ලංකා ආයතනයට කියලා. මට ඇත්තටම සතුටු දවසක්. මම ජුනි අධ්‍යයන වාරයේ සඳහා දකුණු කොරියාව බලා පිටත් යන සියසුමට සුබ දවසක්.